Welcome to my channel. සුබ දවසක් ආදරණීය ඔයාලට. අද නොවැම්බර් 7 වෙනිදා. උදේ වරුවට වටපිටාව හරිම ලස්සනයි. සුන්දරයි. හිතට දැනෙන්නේ මාරම නිදහසක්. ඒ වගේම සැනසීමක්. මට ඉතින් පවුල් ප්‍රශ්න නෑනේ. කල්පනා කරන්න වැඩ කරන්නේවත් නෑ. ඉතින් ඒ නිදහසත් එක්ක මෙහෙම සතුටින් නිදහසේ ආස දේවල් කාලා බීලා සෝබා දහමත් එක්ක ඉන්න එක මට ලැබෙන ලොකුම තෑග්ගක් කියලායි මං හිතන්නේ. මේ දවස්වල මං ඇඟ ටිකක් අඩු කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අද ඉඳන් තමයි මං එක පටන් ගන්න යන්නේ. කලිමුත් කළාට පිටිකෑම කැවෙනවනේ. ඉතින් මං හිතුවා මේ මාසේ පිටිකෑම නවත්තලා කෑම පාලනය කරනවා කියලා. ඉතින් යාළුවනේ එතකොට නම් මට පොඩි රෙසිපි අරන් ඉන්න වෙන්නේ නෑ. මොකද හදන්නේ මමනේ. කන්නේ නෑ කියලා හිතුවට කන්න ආස හිතෙනවා. එතකොට ඉතින් කනවා. දැන් වෙලාව 7යි. මං තාම වතුරවත් බීලා නෑ. මේ තියෙන්නේ කසකසායට. සරුවත් වලට දාන්නේ. ඉතින් මම මේ වගේ ටික මේ විදිහට නැගෙන්න දාලා ටිකක් වෙලා තියලා බොන්න තමයි යන්නේ. හැබැයි හිස් බඩ නෙමෙයි. ගොඩක් අය කියනවා හිස් බඩ බොන්නේ කියලා. හැබැයි මං නම් ඒක කරන්නේ නෑ. උණු වතුර එකක් නිවෙන්න තියලා ඒක බීලා ටිකකින් තමයි කසකසා වතුර එක බොන්නේ. මං දැකලා තියෙනවා දෙහිත් දාලා බොනවා. ඉතින් මන් ළඟ දෙහි නෑ. ගෙදර දෙහි ගේන්නේ නෑ. මං ඔක්කොම කාලා දාන නිසා. ඇල් වතුර වෙනුවට මද රස්නේ වතුර වලට කසකසායට දාලා බොන එකත් හොඳයි. ඉතින් උදේ කෑමට මං ගන්න මෙන්න මේවා. සම්බෝල නම් මං ගොඩක් කනවා. මට වෙන මොකුත්ම ඕන නෑ සම්බෝල තියෙනවා නම්. ඔයාලා බලයි සම්බල් මෙහෙම ඇයි කියලා. මං සම්බල් හදන්නේ එක එක විදිහට. අද හදපු විදිහ තමයි මේ. හැමදාම එකම විදිහට කද්දිත් එපා වෙනවනේ. වෙනසකුත් ඕනනේ. මං පහුගිය සතියේ හදපු කෑම වල වීඩියෝ ක්ලිප් මේ වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. වැස්සත් එක්ක වොයිස් කරන්නත් බෑනේ. පහුගිය දවස් ටිකේම වැස්සනේ ඉතින්. දැන් පායලා තියෙන්නේ. ඉතින් අවසර වැඩි රස්නේ මොන කරන්නේ දිත්ති. සෝබා දහම අපිට දෙන දේ පාර ගන්න එපේ. රස්නේ නිසා මං හැදුවා අයිස් කොපි එකක්. ෆ්‍රිජ් එකට දැම්මා ඉතින් කූල් වෙන්න. බලන්නකෝ ඒකට වෙලා තියෙන දේ. කැට වෙලා. හැබැයි ඉතින් මට නම් ගානක් නෑ. අයිස් වගේ කන්නත් පුළුවන්නේ. මේ වගේ වෙලාවකට මේක නම් නියමයි. එහෙමයි කියලා රස්නේ වෙලාවට ගොඩක් සීතල දේවල් බොන්නත් එපා. පහුගිය සතියේ මං හැදුවා කේක් එකක්. වැනිලා බටර් එහෙම නොදා තමයි හැදුවේ. ගොඩක් රසයි. මෙතනදී මං සීනි ටික බ්ලෙන්ඩ් කරගෙනයි අරගෙන තියන්නේ. ඒකෙන් ටිකක් වෙනම අරගෙන ඒකටම බිත්තරයකුත් දාලා බ්ලෙන්ඩ් කරගත්තා. ඊළඟට තව බිත්තර දෙකක් වෙනම ගසාගෙන ඒකට මං කලින් බ්ලෙන්ඩ් කරගත්ත බිත්තර චොක්ලට් මිශ්‍රණය එකතු කරනවා. ඒකටම රසායන ලුණු, බේකින් සෝඩා, පිටි, තෙල් මේ ටික දාගෙන කේක් එක හදාගන්න තමයි තියෙන්නේ. සුවඳයි රසයි. මං ඉතින් වැඩි සීනි කන්නේ නෑ කියලා
මගේ වීඩියෝ බලන යාළුවෝ දන්නවනේ. බටර් නෑ කියලා රසය නම් කිසිම වෙනසක් නෑ. හොඳට සොෆ්ට් එකට තියෙනවා. මං කලින් නම් ලිපේ හදපු කේක් රෙසිපි එක අරන් ආවනේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මගේ channel එකට ආවොත්. ඒ වගේම මං හදාගත්ත එළවලු වලින් වඩේ. ඒ වීඩියෝ එකත් මං දාලා තියෙන්නේ. අද කාලේ පුංචි බබාලට උනත් කෑම කවා ගන්න අමාරුයිනේ. ඉතින් ගොඩක් පාන් පිටි නොදා ගුණදායි එළවලු වර්ග ගොඩක් දාලා මේ විදිහට හදලා එයාලට දෙන්න පුළුවන්. පොඩි අයට විතරක් නෙමෙයි ලොකු අයටත් හොඳයි. වැඩත් පිරෙනවා. ඉතින් යාළුවනේ අදට මං සමුගන්නවා. ආයෙම දවසක එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.